සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අදත් මම වෙනස්ම වූ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක විවාහ වෙන්න ඉන්න කෙනෙක්ට නම් අලුතෙන් ගෙදරකට පදිංචියට යන්න ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යෙන් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. මොකද අපේ ගෙදර ප්‍රධානම තැන තමයි මුළුතැන්ගේ. ඉතින් මුළුතැන්ගෙට අවශ්‍ය කරන සියලුම දේවල් ගැන ඔයාලට පුංචි හැඳින්වීමක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එකට අමතරව ගොඩ දේවල් මේ කිචන් එකට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අතර ප්‍රධානම දේවල් ටික තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද පෙන්වන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මට මග ඇරුණු දෙයක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට වැඩිය යූස්ෆුල් ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි මගේ channel එකට ඔයාලා like එකක් කමෙන්ට් එකක් වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම අත්‍යවශ්‍යම ප්‍රධානම දේ තමයි මේ ගෑස් ලිප කියන එක. ගෑස් ලිප දෙක ලිප් 4 තියෙනවා. ඉතින් ලිප් 4 ගන්න තියෙනවා නම් ඔයාලට ගොඩාක් යූස්ෆුල් වෙයි. ඉතින් ඔයාලා මේ දැන් දකින ගෑස් ලිප අලුත් වර්ගයේ ලිපක්. මේක කවුන්ටර් টොප් එකට බස්සලා හරි ලස්සනට arrange කර ගන්න පුළුවන් ලිපක්. ඉතින් ඒ වගේම ඊළඟ අයිටම් එක තමයි රයිස් කුකර් එක. ඊළඟට අත්‍යවශ්‍යම වෙන දේ තමයි රයිස් කුකර් එක. රයිස් කුකර් එකේ අපිට ස්ටීමර් එකක් දැන් වෙනම තියෙන නිසා ස්ටීම් කරන්නත් පුළුවන්. ඊළඟට මේ මල්ටි කුකර් එකත් ඒ වගේම විශේෂයෙන් වැදගත් වෙන දෙයක්. මේ පුංචි ප්‍රෙෂර් කුකර් එකත් ඒ වගේම මල්ටි කුකර් එකත් එහෙමයි. ඊළඟට අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ එයාර් ෆ්‍රයර් එක. එයාර් ෆ්‍රයර් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. තෙලෙන් බදින ඕනම දෙයක් අපිට මේකේ ෆ්‍රයි කරගන්න පුළුවන්. ඒ වගේම කේක් එකක් වුණත් මේකේ බේක් කරගන්න පුළුවන්. ඒ වගේ විශේෂ දෙයක්. එතකොට අපිට මේකකට යනවා නම් oven එකක් අත්‍යවශ්‍යම නැහැ. මේ ඔබ දැන් දකින එයාර් ෆ්‍රයර් එක ගත්තොත් ඔබට පුළුවන් එයාර් ෆ්‍රයර් එකේ ඇතුලේ කෑම කොහොමද කුක් වෙන්නේ කියන එක හරි ලස්සනට බලා ගන්න. ඉතින් ඒක මිලින් චුට්ටක් ඉහළයි. ගන්නකොට ඒ වගේ එකක් ගන්නත නම් ඔයාලට හරි පහසුවෙන් මේ කෑම එක හදාගන්නේ කොහොමද කියන එක පවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අත්‍යවශ්‍යම දෙයක් තමයි ප්‍රෙෂර් කුකර් එක. ප්‍රෙෂර් කුකර් එකෙන් ඔයාලා දන්නවා හැමදේම ඉතා ඉක්මනින් තඹ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දෙයක් තමයි තවත් බීටර් එක. බීටර් වර්ග 3ක් විතර වෙළඳපොලේ තියෙනවා. හෑන්ඩ් බීටර් එක වගේම ස්වයංක්‍රීයව බීට් වෙන එක අපිට අතින් කරකව බීට් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ බීටර් එක වගේම තවත් දෙයක් තමයි බ්ලෙන්ඩර් එක. බ්ලෙන්ඩර් එකත් ඔයාලට එක එක වර්ග වලින් විවිධ බ්ලෙන්ඩර්ස් ගන්න පුළුවන්. ජූස් එකක් හදාගන්න ධාන්‍ය වර්ග කුඩු කරගෙන බ්ලෙන්ඩර් එක ඉතාමත් ප්‍රයෝජනවත්. ඉතින් ඊළඟට මම කියන්නේ බ්ලෙන්ඩර් එක වගේම ඒකෙන් කරන කාර්ය කරන්න පුළුවන් තවත් එක උපකරණය ගැන මේ ෆුඩ් ප්‍රොසෙසර් එක. ඉතින් මේකෙන් බ්ලෙන්ඩර් එකේ වෙන දේම මේකිනුත් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය මේ බීටර් එකෙන් වෙන කාර්යෙම මේකෙත් කරගන්න පුළුවන්. උනාට කේක් එකක් තියෙනවා නම් බීට් කරගන්න. ඒ වගේම මොකක් හෝ ඩෝ එකක් තියෙනවා නම් මේ හදාගන්න අනාගන්න. ඒ වගේ දේවලුත් මේ ෆුඩ් ප්‍රොසෙසර් එක හරහා කරගන්න පුළුවන්. ඉතින් මේක ගන්නවා නම් ඔයාලට බීටර් එකක් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. හීනියට, දිගට, ස්ලයිසස් විදිහට මේ හැම දෙයකටම කපා ගන්න දෙයක් කපා ගන්නවට අවශ්‍ය නම් ඒකත් මේ ෆුඩ් ප්‍රොසෙසර් එක හරහා කරගන්න පුළුවන්. ඉතින් ෆුඩ් ප්‍රොසෙසර් එකක් ගන්නවා නම් ඔයාලට බ්ලෙන්ඩර් එක වගේම බීටර් එක අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේමයි එක එක කටින්ස් වර්ග පිහි වර්ග ඔයාලට අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඔයාලගේ මුදල් ඉතිරි කරගන්න පුළුවන් මේ උපකරණය ගත්තොත්. ඉතින් ඊළඟට ඔයාලා දකින හීටර් ජග් එක ඒකත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. මොකද ගෑස් ඉවරුනොත් හදිසිය වතුර ටිකක් උණු කරගන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි මේ පාන් ටෝස්ටර් කරන එක. මේකත් වෙළඳපොලේ වර්ග කිහිපයකින් තියෙනවා. තමන්ගේ බජට් එකට අනුව ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෝපල් සාදන එක. පුංචි බබාලා ඉන්නවා නම් මේ අයිටම් එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද පුංචි බබාලා ඉන්නවා නම් හරි මාසයි මේකෙන් හදන ආහාර රස විඳින්න. ඉතින් ඊළඟට අත්‍යවශ්‍යම දෙයක් තමයි ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකක් ගන්නකොට තනි දොර වගේම උඩ කොටස වෙනම යට කොටස වෙන දොර දෙක තියෙනවා. ඒ වගේම දොර පියන් දෙක දෙපැත්තට අරින්න පුළුවන් ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒක මිලියන් ටිකක් ඉහළයි. ඒ වගේම තනි දොර ගන්නවට වැඩිය මම ඔයාලට කියන්නේ උඩ කොටසයි යට කොටසයි වෙන් කරන්න පුළුවන් දොර දෙක. මෙන්න මේ ෆ්‍රිජ් එක ගන්නවා නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද පොඩි එකක් ගන්නවා නම් පස්සේ හිතෙනවා අනේ ලොකු එකකට ගියා නම් හොඳයි නේද කියලා. ඉතින් ගන්නකොට ටිකක් මුදල එහෙම වුණත් ඔයාලා බලලා ඒක තෝරලා බේරලා ගන්න.
අලුතෙන් විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් අලුත් විදිහට ඉතලා අලුත් දේවල් මිලදීගෙන ඔයාගේ අලුත් නිවසට පදිංචියට යනකොට මේ දේවල් අරගෙන යන්න. ඉතින් හරිම සතුටක් ඔයාලට දැනේ, පහසුවක් වගේම සතුටක්. ඉතින් ඊළඟට මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා කිචන් එකට ඕන කරන උපකරණ මේ තියෙන්නේ මැටි වලන් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි අපි අද කාලේ non stick වලින් තමයි යන්නේ. non stick සාමාන්‍යයෙන් ශරීරයට අහිතකරයි කියලා කියනවා. ඉතින් ඒ එක්කම එන දෙයක් තමයි non stick එක්කම මෙන්න මේ සෙරමික් පොට්. ඉතින් මේක සාමාන්‍යයෙන් non stick වලට වඩා ටිකක් හොඳයි, මිලින් ඉහළයි. ඉතින් ඒකත් ගන්නව නම් ඔයාලා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම උණු වතුර බෝතල් ෆ්ලාස්ක් එකක් ගන්නව නම් ඒ වගේම හරි ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒකම අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ හිරමනේ කියන එක. වෙළඳපොලේ අද හිරමන වර්ග ගොඩාක් තියෙනවා. අතින් කරකන ඉඳගෙන කරන ඒවා. ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රික් හිරමන. ඉතින් ඔයාලා ගන්නකොට ඔයාලගේ පාසුව බලලා ගන්න. ඒ වගේම තමයි වංගෙඩියක් ගන්නකොට ගල් වංගෙඩි, ලී වංගෙඩි තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් වංගෙඩිය ඒක නම් ගන්න එක එච්චර සුදුසු නෑ. මොකද ඒක එච්චර හරියන ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඒකම අත්‍යවශ්‍ය වෙන තවත් දෙයක් තමයි කටින් බෝඩ් එක. කටින් බෝඩ් එක ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් කටින් බෝඩ් එක ගන්නකොට හොඳ කටින් බෝඩ් එකක් තෝරලා බලලා ඔයාලා ගන්න. වෙළඳපොලේ ලස්සන කටින් බෝඩ් වර්ග තියෙනවා. ඒ වගේම තමයි මේ පෙනේරය ගන්නකොට අපි අතින් තට්ටු කරන පෙනේරේ වගේම කෝප්පි වගේ ප්‍රෙස් කරලා හලන පෙනේරියක් තියෙනවා. ඒක හරිම පහසුයි. ඒ වගේම මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඒකත් ඉතාමත් පහසු ක්‍රමයක්. ඉතින් මේ ඔයාලා දකින්න ස්පැචුලා එක හැඳි වලට වඩා ඉතාමත් පහසුවෙන් ආහාර ද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන් දෙය තමයි ස්පැචුලා එක කියන්නේ. ස්පැචුලා එක ගෙදරට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඔයාලා දකින්න ඇති මේ විවිධ පෙනේර වර්ග තේ ගොට්ටු මෙතන තියෙනවා. ඉස්සලා කලින් ඔයාලා දැක්ක හැඳි. ඉතින් මේ ඔයිල් ස්පූන් වර්ග, ඉතින් විවිධ හැඩයෙන් විවිධ වර්ග වලින් විවිධ ඩිසයින්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් වටින දෙයක් තමයි ගෙදරකට මෙෂරින්ස් කප්. ඉතින් මෙෂරින්ස් කප් ගන්නකොට මේ වගේ මිලිලීටර් ගණන සඳහන් ඒවා වෙනම තියෙනවා. ඒ වගේම මේ වගේ මෙෂරින්ස් කප්, මෙෂරින් ස්පූන්ස් වෙනම ඔයාලට ගන්න පුළුවන්. කේක් එකක් එහෙම හදනකොට මේවා ඉතාමත් අත්‍යවශ්‍ය වෙන අයිටම්ස්. මේ ඔයාලා දකින්නේ නෑබිලියත් අත්‍යවශ්‍යම වෙනවා. මොකද ධාන්‍ය වර්ගයක් තියෙනවා නම් ඒකේ තියෙන ගල් වල ඉවත් කරගන්න අපිට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් තමයි මේ නෑබිලිය කියන එක. ඉතින් ඊළඟට ඔයාලා දකින්නේ බේකින් ට්‍රේස් වලින් කේක් හදනවා විතරක්ම නෙවෙයි අපිට එක කෑම වර්ග බේක් කරන්න වගේම පුඩින් වර්ග උනත් මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් බේකින් ට්‍රේස් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා මේ දවස්වල මේ කාලේ හැටියට ගෙදරට. ඉතින් ඊළඟට මම ඔයාලට මේ වීඩියෝ එක අවසන් වෙනකන් මේ කිචන් එකට අවශ්‍ය යම් අයිටම්ස් මේකට ඇඩ් කරලා තිනවා. ඔයාලට මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මේකෙන් ඔයාලා යම්කිසි දෙයක් ලබා ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මීට වඩා දේවල් කිචන් එකට අත්‍යවශ්‍යම වෙන දේවල් තියෙනවා නම් මට මගහැරිලා තියෙනවා නම් ඒකට මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම වෙනකන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒ වගේම සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්න.